ඔයා ජූලි මාසයේ පන්න කෙනෙක්ද? එහෙනම් මේ දේ හොඳට අහගන්න. ඔයා තමයි මේ ලෝකේ ඉන්න ආරක්ෂිතම මිනිස්සු. ඔබ ළඟ ඉන්න කෙනෙක්ට කවදාවත් බියක් දැනෙන්නේ නැහැ. මොකද ඔබ උපතින්ම පවුලේ ආරක්ෂකයා. චන්ද්‍ර බලය. ගුප්ත ශාස්ත්‍රයට අනුව ජූලි මාසයේ උපන්න අයට බලපාන්නේ චන්ද්‍ර දිව්‍ය පුත්‍රයාගේ බලය. ජ්‍යොතිෂයේදී සඳ කියන්නේ අම්මා. ඒ නිසා ඔබ වයසින් පොඩි වුණත් ඔබ ළඟ උපතින්ම තියෙන්නේ අම්මෙක්ට තාත්තෙක්ට තියෙන දරදඬු. එහෙත් සෙනෙහබර ගුණාංග. දුරින්ම දැනෙන අනතුර. ජූලි අයට තියෙන අමුතුම බලයක් තමන්ගේ පවුලේ කෙනෙක්ට හෝ යාළුවෙක්ට කරදරයක් වෙන්න යනවනම් කිලෝමීටර් ගානක් ඈත හිටියත් මේ අයට ඒක කලින්ම දැනෙනවා. මතකය මකන්න බෑ. ජූලි කෙනෙක් එක්ක බොරු කරන්න එපා. මේ අයට අවුරුදු 10කට කලින් උන දේවල් ඇඳන් හිටපු ඇඳුමේ පාටත් එක්කම මතකයි. හොඳ වගේම නරකත්. මේ අයගේ මෙමරි එකෙන් කවදාවත් ඩිලීට් වෙන්නේ නැහැ. ගලක් වගේ පෙනුනට මලක් වගේ හිතක්. කකුළුවාට තියෙන්නේ හයිය කට්ටක් සහ මෘදු ඇඟක් නේද? ජූලියත් අන්න ඒ වගේ. පිටින් බලද්දී හරිම රළුයි ආඩම්බරයි වගේ පෙනුනට ඇතුලෙන් හරිම සංවේදී මෘදු හිතක් තියෙනවා. පවුල මුළු ලෝකෙම. ජූලි අයට පවුල තමයි ලෝකේ. තමන්ගේ අම්මට තාත්තට දරුවන්ට හෝ සහෝදරයන්ට කවුරු හරි වචනයක් කිව්වොත් යකා ආවේශ වෙනවා. ඉදාට ඉස්සරහා ඉන්නේ කවුද කියලා බලන්නේ නැහැ. සිනහෙන් පිරි ගෙයක්. රසට උයන්ඩ, ගෙදර ලස්සනට තියාගන්න, අනුන්ට කණ්ඩ දීලා බලන් ඉන්න මේ අය පුදුම ආසයි. නරක පැත්ත. පරිස්සම් වෙන්න. මේ ලෝකේ භයානකම දේ ජූලි කෙනෙක්ගේ හිත රිද්දන එක. මේ අය ලේසියෙන් තරහා අමතක කරන්නේ නැහැ. ඔබ කරපු වැරද්දට සමාව දෙයි. හැබැයි මැරෙනකම්ම ඒක අමතක කරන්නේ නැහැ. චන්ද්‍ර මූඩ් එක. මේ අයගේ මූඩ් එක හඳ වගේ. පොඩි වචනටත් හිත රිදෙනවා. දුක හිතුනහම කාටවත් පින්නන්නේ නැතුව තනියම අඬන ස්වභාවයක් තියෙනවා. අතීතය ගැන හිත හිත නිතරම දුක් වෙනවා. ගෙදරට ඇති බලපෑම. ජූලි කෙනෙක් ගෙදර ඉන්නවා කියන්නේ ඒ ගෙදර හැමෝම ආරක්ෂිතයි. ගෙදර අයගේ බඩගින්න දුක සැප ඔක්කොම බලන ගෙදර බුදු පහන මෙයා. ගෙදර අත්තිවාරම දරාගෙන ඉන්නේ මේ අයගේ ශක්තියෙන්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබේ ඔය ආදරේ හැමෝටම තේරුම් ගන්න බැරි වෙයි. සමහරු ඔබට සැරයි කියයි. හැබැයි දවසක ඔබ නැති වුණාම ඒ අයට තේරෙන්නේ ඒ ගෙදරට එළිය දුන්නේ ඔබ කියලා. පිටින් රළුණාට පවුල වෙනුවෙන් ඕනම දෙයක් කරන අපේ ජූලි මාසේ රැකවල් දේවතාවෝ කමෙන්ට් එකක් දාගෙන යන්න.